උදේ පාන්දරට ඉරේලිය වැටිලා දිලිසෙන ලස්සන ගම්මානයක් තිබුණා. මේ ගම්මානයේ පුරාවටම තිබුණේ ගොවියන්ගේ කුඹුරු. ඒ කුඹුරු අතරමැද තිබුණු පුංචි ගෙවල් වල තමයි මේ ගමේ අය ජීවත් වුනේ. මේ ඉන්නේ කුරුන්සීයා. එයා තනියම ජීවත් වුණ ගොඩාක් වයසක දුප්පත් කෙනෙක්. කවුරුත් මෙයාට සැලකුවේ නැහැ. ඒත් කුරුන්සීයා නම් හරිම සතුටින් හිටියා. පුංචි මැටි ගෙදරක ජීවත් වුණ කුරුන්සීයට තිබුණේ පරණ ඇඳුම් කීපයකුයි පුංචි කුඹුරකුයි ගේ වටේ තිබුණු පළතුරු ගස් කීපයකුයි විතරයි. දවසටම සීයට ලැබෙන්නේ පුංචි කෑම ටිකක් විතරයි. ඒත් කුරුන්සීයා Tamanට නැති දේවල් ගැන දුක්ුනේ නැහැ. අපට තියෙන දේවල් අඩු වුණත් කවදාවත් හදවතේ තියෙන හොඳ දේවල් අඩු වෙන්න ඕනි නෑ කියලා සීයා නිතරම වගේ කිව්වා. එක වැහි දවසක බඩගිනි උන පුංචි දරුවෙක් කුඹුර දිගේ ඇවිදගෙන කුරුන්සීයාගේ ගේ ළඟට ආවා. අනේ එයා බඩගිනි වැඩි වෙලා හොඳටම ඇඬුවා. හොඳටම බඩගිනි වෙලා හිටපු පුංචි දරුවා කන්න දෙයක් ඉල්ලලා කුරුන්සීයට කතා කළා. බඩගින්න හිටපු පුංචි දරුවා කෑ ගහනවා කුරුන්සීයට ඇහුණා. මේ වෙලාවේ සීයා ගාව තිබුණේ එකම එක බත් පිඟානක් විතරයි. සීයා ඒ බත් පිඟාන කන්නේ නැතුව පුංචි ළමයාට දෙන්න අරගෙන ආවා. මට බඩගින්න ඉවසන්න පුළුවන් පුතේ. ඒත් මට ඔයාගේ කඳුළු නම් ඉවසන්න බෑ කියලා සීයා බත් පිඟාන පුංචි දරුවට දුන්නා. සීයා පොඩි දරුවට කෑම දෙනවා ගමේ අයත් බලන් හිටියා. දුප්පත් කුරුන්සීයා Tamanට තියෙන පුංචිම දේත් අනිත් අයත් එක්ක බෙදා ගන්න හැටි ගමේ හැමෝම දැක්කා. ඒ දවසෙන් පස්සේ ගමේ හැමෝම තේරුම් ගත්තා හැබැයි පෝසත්කම කියන්නේ මුදල් නෙවෙයි කරුණාවන්තකම කියලා. කුරුන්සීයාගේ කරුණාවන්තකම ගැන ආරංචි වුණ ගමේ හැමෝම සීයට උදව් කරන්න පටන් ගත්තා. කෑම බීම, ඇඳුම්, බීජ වර්ග ඒ හැමෝම සීයට ගෙනත් දුන්නා. කුරුන්සීයා කවදාවත් ඉල්ලපු නැති උදව් සීයාගේ හොඳ හදවත නිසා ඔහුට ලැබුණා. කුරුන්සීයා Tamanට හම්බ වෙන හැමෝටම කියා දෙන්නේ එකම එක පාඩමක්. ඒ තමයි මුදල් නැති නිසා දුප්පත් වුණාට කමක් නැහැ. හැබැයි කරුණාව නැති වෙලා දුප්පත් වෙන්න එපා කියලා. ගමේ හැමෝගෙම හදවත් ඇතුලේ කුරුන්සීයා කියා දීපු කරුණාව ඉතුරු වෙලා තියෙනවා. අදටත් කුරුන්සීයා ඒ පුංචි ගෙදර ඒ ලස්සන හිනාවෙන්ම සතුටින් ජීවත් වෙනවා.